ආයිබෝවන් කියලා පිළිගන්නවා ප්‍රොෆෙෂනල් ජොබ් YouTube නාලිකාවට. අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මහජන බැංකුවේ මේ වෙද්දි ඔයාලට ආයුධ පත්‍ර යොමු කරන්න පුළුවන් රැකියා අවස්ථා දෙකක් ගැන. වීඩියෝ එකට යන්න කලින් මතක් කරලා ඉන්නම් රජ්‍ය රැකියා සහ පුද්ගලික අංශ රැකියා කැසට් උණුසැනින් දැනගන්න ඔයාලා දැම්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ සම්බන්ධ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න share කරන්න. ඒ වගේම ඔයාලට මතක් කරලා ඉන්නම් කියා කැසට් උණු ගමන්ම ඔයාලව දැනුවත් කරන්න අපි WhatsApp channel එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒකට අදාළ link එකක් description එකේ දාලා තියන්නම්. ඒ link එකෙන් ගිහිල්ලා WhatsApp channel එකත් follow කරලා තියාගන්න. ඔයගොල්ලන්ට ඉක්මනින් update වීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි වීඩියෝ එකේ ඉස්සරහට යමු. මුලින්ම තියෙන vacancy එක තමයි Information Security Governance Risk and Compliance Officer කියන තනතුර. මේ සඳහා ඔයා ඇතුළත් වෙනවා නම් මේ සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඔයාට Bachelor of Degree එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් Master Degree එකක් තියෙන්න ඕනේ. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව පිළිගත් ඉන්ෆර්මේෂන් සිකියුරිටි or ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියන සබ්ජෙක්ට් දෙක යටතේ ඔයා උපාධියක් ලබාගෙන තියෙන්න ඕනේ. ඒ වගේම එහෙම නැත්නම් ඔයා CISA, CISM, CRISC කියන සුදුසුකම් ටික සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඊට අමතරව ඔයාගේ work experience අවුරුදු 3ක් තියෙන්න ඕනේ මේ ශේෂ්ත්‍රයට සම්බන්ධව. ඒ වගේම ඔයාගේ වයස අවුරුදු 45ට අඩු වෙන්න ඕනේ. ඔයාව මේ සඳහා සිලෙක්ට් කරන්නේ ඉන්ටර්විව් එකක් මගින්. මේ සඳහා ඔයා ආයුධම් පත්‍ර යොමු කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේකේ සඳහන් කරලා තියෙන ඊමේල් ඇඩ්‍රස් එකට 2025 3/24 දිනට පෙර ඔයාගේ ડોකියුමන්ට් සහ ඔයාගේ work experience ඒ වගේ තියෙන ડોකියුමන්ට් එක්ක ඔයාගේ ඇප්ලිකේෂන් එක ඊමේල් කරන්න ඕනේ. ඒ වගේම වැඩි විස්තර ඔයාලට බලා ගන්න මෙතන ටෙලිෆෝන් නම්බර් එකක් දාලා තියෙනවා. ඒ හරහා ඔයාලට වැඩි විස්තර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි බලමු ගැසට්ලා තියෙන අනෙක් රැකියා ඇබෑරතුව. Manager Information Security and Operations මේ තනතුර සඳහා ඔයා ඇතුළත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා මේකෙදිත් කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ Bachelor of Degree එකක් හරි Master Degree එකක් හරි Information Security or Information Technology කියන ශේෂ්ත්‍ර වලින්. ඒ වගේම ඔයාගේ ඩිග්‍රිය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව පිළිගත් උපාධියක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා අර කලින් වගේම CISSP නැත්නම් CISM නැත්නම් CRISC නැත්නම් CEH කියන සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඒ වගේම මේ සඳහා ඔයා ඇතුළත් වෙනවා නම් මේකෙදිත් අවුරුදු 3ක එක්ස්පීරියන්ස් ඕනේ මේ විශේෂයට සම්බන්ධව. ඒ වගේම මේ සඳහා ඔයාලව සිලෙක්ට් කරන්නේ ඉන්ටර්විව් එකක් මගින් මේකෙදිත් ඔයා වයස අවුරුදු 45ට අඩු වෙන්න ඕනේ. මේ සඳහා ඔයා ආයුධ පත්‍ර යොමු කරන්න බලාපොරොත්තු වෙනවා නම් 2025 මාර්තු 24 වෙනි දිනට කලින් මේ දීලා තියෙන ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් කරන්න ඕනේ. මේකෙදිත් ඔයගොල්ලන්ට වැඩි විස්තර මේ contact number භාවිතයෙන් දැනගැනීමේ හැකියාව තියෙනවා. අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.